හොඳයි අද දවසේදී මම ඔබත් එක්ක කතා කරන්න කැමති ඔබේ බලාපොරොත්තුව ලැජ්ජාවට පත් නොවන්නේ කියලා. වයස වැඩි වුණා, කාලය ඉවර වුණා. එතකොට දැන් කරන්න දෙයක් නැහැ. දැන් ඉෂ්ට වෙන්නේ නැහැ. එහෙම හිතන්න එපා. මොකද ඔබේ දෙවියන් වහන්සේ තාමත් ඔබ සමග ඉන්නවා. ඒ නිසා ප්‍රේමවන්තනි මේ උදෑසන ඔබ මම දැනගන්නට ඕනේ ස්වාමින් වහන්සේ තුල අපිට බලාපොරොත්තුවක් ඇති වෙනවා. මගේ බලාපොරොත්තුව ලැජ්ජාවට පත් වෙන්නේ නැත්තේ ඇයි කියනවනම් මන් තුල කෙනෙක් ඉන්න නිසා තමයි මගේ බලාපොරොත්තුව ලැජ්ජ වෙන්නේ නැත්තේ. තව විදිහකින් කියනවනම් අපිට බලාපොරොත්තු නැති වෙලාවෙදිත් අපිට බලාපොරොත්තුවක් දුන්නේ කවුද? දෙවියන් වහන්සේ. මේ වසර අන්තිමට අපි ඇවිල්ලා තිබෙනවා. අයියෝ වසරත් ඉවරයි. තාම මගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙලා නැහැ කියලා. මම ඔබට දෙයක් කියන්නම්. ඔබ බලාපොරොත්තු නැති කරගන්න එපා. ඉන්දියාවට මට කෙනෙක් ආරාධනා කළා තිබුණා. මම යන්න බලාපොරොත්තුෙන් හිටියා. එකපාරට මේ ආරාධනාව හරි ගියේ නැහැ. ඊට පස්සේ ඊළඟ මට ආපු එක තමයි එංගලන්තෙට. ඒ කියන්නේ සමහර බලාපොරොත්තු ඔබට ඉෂ්ට වෙන්නේ නැත්තම් දුක් වෙන්න එපා. ඊට වඩා හොඳ එකක් ඔබට තිබෙනවා. ඉන්දියාව නෙමෙයි ඊළඟට ආවේ මොකද්ද? එංගලන්තේ. අදත් මම කියනවා මේ උදෑසන සමහරට ඔබගේ බලාපොරොත්තුව යම් වෙලාවකදී ඒක සිද්ධ වෙලා නැත්තම් ඔබට ඊට වඩා ස්වාමින් වහන්සේ හොඳ බලාපොරොත්තුවක් දීලා තිබෙනවා. ආමෙන්. ඒක ඔබේ ජීවිතය ඉෂ්ට කරන්නට යනවා. ආමෙන්. ඔබේ බලාපොරොත්තුව ලැජ්ජාවටපත් නොවන්නේ. ඒ බලාපොරොත්තුව දුන්න තැනන් වහන්සේ අනිවාර්යෙන් ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන තැනන් වහන්සේ. ආමෙන්. හලෙලූයා.